අද කතාව පටන් ගන්නේ කරන් ටීනාට කියන කතාවකින්. ඔහු කියනවා තමන් සැමියෙක් විදිහට ඉටු කරන්න ඕන වගකීම් ඉටු කළේ නෑ කියලා තමන් දන්නවා කියලා. ඊට පස්සේ ඔහු කියනවා අපි එළියට ගිහින් කතා කරමු කියලා. කරන් ටීනවත් එක්කගෙන එළියට යනවා. මේ අතරතුරේදී ආර්යමන්ට අහානා එක්ක ගත කරපු සුන්දර මොහොතවල් මතක් වෙනවා. හැබැයි එක පාරටම දික්කසාද ලියකියවිලි දකිද්දී ඔහුගේ හිත හොඳටම බිඳිලා යනවා. ඔය වෙලාවේ අහානා එතනට ඇවිත් තමන්ට ඔහු එක්ක කතා කරන්න ඕන කියලා කියනවා. හැබැයි ආර්යමන් කියන්නේ මම මේ වෙලාවේ ගොඩක් කාර්ය බහුලයි. ඒ නිසා අපි පස්සේ කතා කරමු කියලා. එහෙම කියලා ඔහු එතනින් යන්න යනවා. එතකොට අහානා හිතනවා ඇත්තම කතාව ආර්යමන් ආදරය කරන්නේ රාධිකාට. ඒ නිසා මට මගේ හිතේ තියෙන ආදරය ගැන එයාට කියන්න බෑ කියලා. අනික් පැත්තෙන් පරමිත් චණ්ඩින්ට නියෝග කරනවා වැඩේ පටන් ගන්න කියලා. ඔන්න ඒ පාර කරන් සහ ටීනාව චණ්ඩින් වට කරගන්නවා. ඊට පස්සේ චණ්ඩින් එකතු වෙලා ටීනව පැහැරගෙන යනවා. කරන් හිතනවා අහානා ඇත්තටම නාගිනියක්ද නැද්ද කියලා හොයාගන්න තියෙන එකම ක්‍රමය මේක කියලා. කරන් පරමිත්ට කෝල් එකක් අරන් ටීනව පැහැරගත්තා කියලා කියනවා. හැබැයි පරමිත් කරන්ට කියන්නේ මේ ගැන පොලිසිය නම් දැනුවත් කරන්න එපා කියලා. කරන් චණ්ඩින්ගේ කාර් එකේ නම්බර් එක පරමිත්ට දෙනවා. අහානාට මේ හැමදේම ඇහෙනවා. ඇය එතනින් පිට වෙලා යනවා. පරමිත් මේක දැකලා කපටි හිනාවක් දානවා. ඊට පස්සේ අහානා ගබඩා කාමරේ ඇතුලේ ඉන්න ටීනව හොයා ගන්නවා. පරමිත් ඇතුළු පිරිස CCTV දර්ශන මගින් එතන සිද්ධ වෙන දේවල් බලාගෙනයි ඉන්නේ. අහානා තමන්ගේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වරූපයෙන්ම චණ්ඩින්ට හොඳටම තලනවා. පරමිත් පුදුම වෙනවා. ඇයි අහානා නාගීන් කෙනෙක් බවට පත් වෙන්නේ නැත්තේ කියලා. අහානා ටීනාව ලිහලා දානවා. ටීන අහනවා අහානා ඔයා හොඳින්ද කියලා. අහානා කියනවා අපි ඉක්මනට මෙතනින් යමු කියලා. මේක බලන් ඉන්න පරමිත් කියනවා පේන විදිහට අහානා සටන් කලාව දන්නවා වගේ කියලා. ටීන අහානාට කියනවා මට හිතෙන්නේ මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කරන්ගේ පවුලේ අය කියලා. අහානා ටීනාට කියනවා තමන් ඒක දන්නවා කියලා. ඊට පස්සේ ඔවුන් ගෙදරට ළඟා වෙනවා. කරන් ටීනාගෙන් අහනවා ඔයා හොඳින්ද කියලා. ඔහු අහානාගෙන් අහනවා ඔයා කොහොමද එතනට ගියේ කියලා. අහානා කියනවා මම අහානා දාවන්. මට කරන්න බැරි කිසිම දෙයක් නෑ කියලා. ඒ වගේම පරමිත් කරන් එක්ක කතා කරනවා මට ඇහුණා කියලා. අන්න ඒ නිසයි මම ටීනව බේරගන්න ගියේ කියලා අහානා කියනවා. ඊට පස්සේ ආර්යමන් අහානාව කාමරයට එක්කගෙන යනවා. ඇගේ තුවාලවලට බෙහෙත් කරන්න ඔහු ඇයව වාඩි කරවනවා. අහානා ඔහුගෙන් අහනවා ඇයි ඔයා මේ හැමදේම කරන්නේ කියලා. ඇය කියනවා මට නිදහස ඕනේ. මොකද මෙතන ඉද්දි මට හුස්ම ගන්න බැරි තරමට පාළුයි කියලා. ආර්යමන් ඇයගෙන් අහනවා ඔයා මට වෛර කරනවද කියලා. අහානා කියනවා මම ඔයාට වෛර කරන්නේ නෑ. හැබැයි ඔයා මට බල කරනවා ඔයාට වෛර කරන්න කියලා. අහානා කියනවා මට මගේ ආදරය ළඟට යන්න දෙන්න කියලා. එතකොට ආර්යමන් කියනවා ඔයාට මගෙන් නිදහස් වෙන්න ඕන නම් ඔයාට ඒ නිදහස ලැබෙයි කියලා. ආර්යමන් එතනින් ගියාට පස්සේ අහානා රාධිකාට කෝල් එකක් අරන් කියනවා දැන් ඉතින් ආර්යමන් අයිති ඔයාට විතරයි කියලා. ටික වෙලාවකට පස්සේ අහානා පන්සලට ගිහින් ඇගේ අම්මා වෙන ප්‍රතාගේ පින්තූරය එක්ක කතා කරනවා. ඇය කියනවා මම ගොඩක් දුක් විඳින්නේ මගේම වැරදි නිසා. මම ආර්යමන්ට ආදරය කළා. හැබැයි මට ඒක එයාට කියන්න බෑ. මොකද එයා ආදරය කරන්නේ රාධිකාට. අන්න ඒ නිසයි මට එයාව දික්කසාද කරන්න සිද්ධ වුණේ කියලා. ඇය ඇගේ අම්මාට කියනවා මේ වෙලාවේ අම්මා මගේ ළඟ හිටියා නම් කොච්චර හොඳයිද කියලා. පස්සේ රාධිකා සහ පූරව් මේ පන්සලට එනවා. රාධිකා පූරව්ට කියනවා නාගිනියන්ට පන්සලක් තියෙනවා. හැබැයි ඩ්‍රැගන් කෙනෙක්ට එහෙම නෑ කියලා. පූරව් කියනවා ඩ්‍රැගන් කෙනෙක් මුතු වැටේ හොරකම් කළා. අන්න ඒ නිසයි මහාදෙව් ඔවුන්ව අතහැරලා දැම්මේ කියලා. රාධිකා කියනවා මගේ අම්මාගේ පින්තූරේ තියෙන්නේ මේ පන්සලේ කියලා.
ඇය ප්‍රතාගේ පින්තූරේ ඉස්සරහට යනවා. ඇය අහනවා ඇයි ප්‍රතා තමන්ගේ දුවලා දෙන්න අතරේ වෙනස්කම් කළේ. ප්‍රතා එහෙම කළේ අනන්තාට මහාදේව්ගේ ආශිර්වාදය තිබුණු නිසාද කියලා. ඇයට මතක් වෙනවා ඇයට අවුරුදු 3ක් වෙද්දී ප්‍රතා ඇයට පන්සලේ ඉන්න කියලා කියපු හැටි. අතීතයේදී ප්‍රතා රාධිකාට කියනවා ඔයාගේ නංගි අනන්ත කුල්හි නාගරාණි බවට පත්වේවි කියලා. රාධිකා ප්‍රතාගෙන් ඉල්ලනවා තමන්වත් එක්කන් යන්න කියලා. හැබැයි ප්‍රතා කියනවා මට රාධිකාව අනතුරේ දාන්න බෑ. හැබැයි මගේ දෙවෙනි දුවව ආරක්ෂිත තැනකට යවලා මම ආපහු එන්නම් කියලා. වර්තමානයේදී රාධිකා පූරව්ට කියනවා මම මගේ අම්මා එනකන් ගොඩක් කල් බලාගෙන හිටියා කියලා. අතීතයේදී පාෂා දකිනවා සර්පයෙක් ඇවිත් රාධිකාව හපනවා. හැබැයි ඇයට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔහු රාධිකාට කියනවා මේක ආරක්ෂිත තැනක් නෙවෙයි. ඒ නිසා අපි මෙතනින් යමු කියලා. හැබැයි රාධිකා කියනවා මගේ අම්මා මාව ගන්න එනවා කියලා. පාෂා ඇයට කියනවා මෙතනට කවුරුත් එන්නේ නැහැ කියලා. ඔහු හිතනවා රාධිකා කියන්නේ ඉච්ඡාධාරී නාගීන් කෙනෙක්ගේ දුවෙක් කියලා. ඔහු රාධිකාවත් එක්කගෙන චංකිස්තාන් වෙත යනවා. ඔහු ප්‍රතාට විරුද්ධව රාධිකාව මෙහෙයවනවා. පස්සේ පාෂා විද්‍යාඥය සෞරභ්ට රාධිකා ගැන කියනවා. සෞරභ් රාධිකාගේ ලේ පාවිච්චි කරලා ගොඩාක් පරීක්ෂණ කරනවා. අවුරුදු කිහිපයකට පස්සේ පාෂා රාධිකාට කියනවා ඔයා මට ගොඩක් ලේ දුන්නා කියලා. සෞරභ් පාෂාට කියනවා කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ කියලා. පාෂා සෞරභ්ට බනිනවා. ඔහු අහනවා තව කොච්චර ලේ රාධිකාගෙන් ගන්නවද කියලා. පසුව පාෂා පරමිත් බල්ජිත් සමීර් සහ රිෂාබ් එක්ක විද්‍යාඥයාගේ ලියකියවිලි ගැන කතා කරනවා. පරමිත් කියනවා මම විද්‍යාඥයාගේ පුතාව හදාගත්තා. හැබැයි අපිට ලොකර් එකේ ලියකියවිලි ලැබෙනකන් ඉන්න සිද්ධ වෙනවා කියලා. රාධිකාට මේ කතාව ඇහෙනවා. පාෂා හොඳටම කේන්ති ගන්නවා. මොකද ඩ්‍රැගන් තවම සූදානම් නැති නිසා සහ ඔහුට තවම ලියකියවිලි ලැබිලා නැති නිසා. රාධිකා ඔහුට කියනවා මම ආර්යමන්ගෙන් ලොකර් එකේ යතුර අරන් දෙන්නම් කියලා. වර්තමානයේදී රාධිකා පූරව්ට කියනවා මම මගේ ප්ලෑන් එකේ විදිහට තමයි ආර්යමන්ව මුණගැසුනේ කියලා. අතීතයේදී රාධිකා ආර්යමන්ට කියනවා මගේ විශේෂ දවසේ මගේ තාත්තා මාත් එක්ක නැති එක ගැන මට ගොඩක් දුකයි කියලා. ආර්යමන් ඇයට කියනවා අපි කසාද බැන්දට පස්සේ ඔයාගේ තාත්තා එක්ක කතා කරමු කියලා. රාධිකා කියනවා මට ඔයාගේ තාත්තගේ ආශිර්වාදය ඕනේ. ඔයාගේ තාත්තා ඔයා වෙනුවෙන් බෑන්ක් ලොකර් එකේ තියලා තියෙන දේ ගන්න කියලා ඇය ඉල්ලනවා. ආර්යමන් රාධිකාව බෑන්ක් එකට එක්කගෙන යනවා. හැබැයි බැංකු කළමනාකරු ආර්යමන්ට කියනවා අපිට දැන්ම මේ ලොකර් එක අරින්න බෑ කියලා. මේක අහලා රාධිකාට හොඳටම කේන්ති යනවා. ඇය ආර්යමන්ට කියනවා ඒකට කමක් නෑ අපි පස්සේ වෙලාවක තාත්තගේ ආශිර්වාදය ගමු කියලා. මේ අතරේ සෞරභ් පාෂාට කියනවා දැන් පරීක්ෂණ සාර්ථක වේගෙන එනවා කියලා. පාෂා රාධිකාට කෝල් කරලා දැන් තත්ත්වය ගැන අහනවා. රාධිකා ඔහුට හැමදේම කියනවා. පාෂා ඇයට කියනවා තමන් ළඟට එන්න කියලා. මොකද ඩ්‍රැගන් තමයි දැන් ඔවුන්ගේ ප්‍රධානම වගකීම. වර්තමානයේදී රාධිකා පූරව්ට කියනවා මම ඒ හැමදේම කළේ පාෂා වෙනුවෙන්. ඒ නිසාමයි මම ආර්යමන්ගේ හදවත බිඳලා චංකිස්තාන් වලට ගියේ කියලා. ඔන්න ඔහොමයි අද කතාව ඉවර වෙන්නේ. මීළඟ කොටසින් පෙන්වන්නේ අහානා හෙළි කරනවා ඇය වික්‍රම් එක්ක විවාහ ගිවිසගන්න තීරණය කළා කියලා. රාධිකා ඩ්‍රැගන් කෙනෙක් බවට පත්වෙනවා. ඉතිං යාළුවනේ අහානා සහ රාධිකා කියන්නේ ඇත්තටම සහෝදරයන්. රාධිකා හැම ඇත්තක්ම දන්නවා වුණත් අහානා කිසිම දෙයක් දන්නේ නෑ. රාධිකා කුඩා කාලයේ ඉඳන් ගොඩක් දුක් විඳා. ඒ වගේම නිවැරදි මාර්ගය තෝරගන්න ඇයට හොඳ මඟ පෙන්වීමක් තිබුණේ නෑ. එහෙම වුණත් තමන්ට නොලැබුණු දේවල් වෙනුවෙන් ඇය අහානාට වෛර නොකළ යුතුයි. ඉදිරියට ආර්යමන් රාධිකාව කසාද බඳින්න එකඟ වෙයිද? අහානා රාධිකාගේ ඇත්තම අනන්‍යතාවය ගැන දැනගයිද?